පොල් තෙල්, සුදු ලුණු, ඒත් එක්කම මිරිස් කුඩු හැඳි දෙකක් දැම්මා. පහේ කුඩු දෙකක් දැම්මා. අබත් හැන්දක් දැම්මා. කුරුඳු වසාවාසි එනසල්. ඒක කළු වුණාම කක්කායි. බීලුණු, රම්පේ කරපිංච. දැන් හොඳට කළු වෙලා තියෙන්නේ. දැන් අපි වතුර දානවා. ඒකෙන් තමයි දාන්නේ. සාමාන්‍ය අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. ඒක දැන් හොඳට පැහෙනවා අපේ. ඊට පස්සේ එන්න කහ කුඩු. තව මිරිස් කුඩු පොඩ්ඩක් වෙන්න. ලුණු කුඩු. දැන් හරි හොඳට පැහිලා තියෙන්නේ. දැන් අපි මාළු කෑලි ටික එකතු කරනවා. වැව් මාළු තමයි තියෙන්නේ. හරි. එනවනේ අත. එහෙම කවලම් කරගන්න ඕන. දැන් වහලා තැම්බෙන්න තියමු. ටික වෙලාවක් තැම්බෙන්න දුන්නා. දැන් අපි පොඩ්ඩක් කවලම් කරගන්නයි හදන්නේ. ෂොක් හොඳ සුවඳයි, හොඳ පාටයි, හොද්ද බොරයි. කොහොම මද ගින්නේ පොඩ්ඩක් වෙලා තියලා තියමු අපි. මේක තමයි අපේ වැව් මාළු කරි එක. දුම දාලා තියෙනවා.